Hey guys, මම අද ඉන්නේ ඔයගලන්ට සුපර් එක්ස්පීරියන්ස් එකක් අරගෙන එන්න. මොකද LMF කියන්නේ අනිවාර්යයෙන්ම ඔයගලන් බැලිය යුතු ටූර්නමන්ට් එකක්ම තමයි. LMF Celebrity Premier League 2026 එකේ මම ඉන්නේ. ඇත්තටම මේක celebrity cricket tournament එකක්. අයිබෝන් කෝනාර හැමෝටම අයිබෝන් මේ මොකද වෙන්නේ දැන් ඔයගොල්ලෝ මොකද සාකච්ඡාව මෙතන දැන් මේ වෙනකොට මොකද තත්ත්වේ YouTubers ලගේ ටීම් එක ඔව් මේ වෙනකොට අපි මැච් දෙකක් ප්ලේ කරා එකක් පෙරදුනා එකක් දින්නා අමනේ එකක් පෙරදි එකක් දින්න දැන් ඉන්නේ නෙක්ස්ට් ප්ලෑන් එක කාත් එක ප්ලේ කරන්නද අපිට ප්ලෑන් එකක් තිබුණාට බෑ ටයිම් ටේබල් එකේ විතර ප්ලේ කරන්න ඕන ඒක තමයි දෙයනේ මේ අහන්නේ අපි කැමති හැබැයි අරගෙන දෙන්න ඕනේ තොර අපි ගන්නවා නෑ ඊළඟට කාත් එක්කද ප්ලේ කරන්න ඉන්නේ දැන් අපිට සිංගල්ස් ලච්චනේ සිංගල්ස්ලා හෝ අපිට ප්‍රසන්ටර්ස්ලා මං හිතන්නේ ඔයගොල්ලන් හිතන්නේ කවුරු ඔයගොල්ලන්ට චැලෙන්ජ් එකක් කියලා අපිට කවුරු චැලෙන්ජ් නෑ කොහොමත් හිනාගසලා හරි මේ දිනන්න පුළුවන් අතන කප් දෙකක් ගහන්න කිව්වා මේක බැරි වුණොත් ඒ ගෙදර තියෙන එක හරි අර යන සීන් එකේ ඉන්නේ බැරි වුණොත් අම්ප බය කරලා හරි දිනනවා අවුට් මේ වෙන කවුද ඉන්නේ ඔයගොල්ලන් ටීම් එකේ කියමු අපි ඩිලාන් හිටියා මේ වෙනකොට මේ මං හොයන්න ඊට පස්සේ අපේ උදිතේ ඉන්නවා සුනිත් ඉන්නවා අපේ චූටි මල්ලි අයියා සුනිත් විනී සෙට් එක අපේ විනීලාගේ ඉන්නවා ලසයි ඉෂාරා ඉන්නවා අපේ චරිත එන්නේ හිටියේ නේද ඔව් මයිල් කුබ්බු දේශගත වෙලා එයාට ෆ්ලයිට් එක හෙට තියෙන ඒක නිසා ඉන්න බැරි වුණා ඉතින් ඊට පස්සේ අපේ ඉන්නවා ගේමින් කරන ජොන්ටි ඉන්නවා ඒක තමයි ඉතින් අපේ YouTubers ලම තමයි අපි ඉන්නේ අපේ ටීම් එකේ මේ ගිය අවුරුද්දේ හිටපු සහ නැති කවුද ගිය අවුරුද්දේ මම හිටියා අනිවාර්යෙන් මාත් හිටියා ඉස්කෝලේ යන කොනාර පොඩ පොල්ලක් තිබ්බා විනිලා හිටියේ නෑ ගිය පාර චූටි මල්ලි පොඩි මල්ලි ඇවිල්ලා දෙන්නම හිටියා සමරේ හිටියා මේ පාර නැහැ එහෙම තමයි ගත්තේ නෑ මේ පාර නේද සාමාන්‍ය හරියන්නේ නෑ ඒක සෙට් උන්නේ නෑ ක්‍රිකට් මදියා වැඩි හිනාගස්සනවා කියලා මේක ක්‍රිකට් මදියා ඒකයි ක්‍රිකට් මදි ආසෙ වැඩි කිව්වා මේ පාර ගොඩක් තෑගි දිනවලු සිරිල් අයියා ඔව් ඇත්තට මේක තනිකර අපිව නිකන් මේකේ පොතර පැත්තේ කාටවත් කවුද ඔයගලන් බෙට් කරලා තියන්නේ ඔයගලන් පැත්තට බෙට් කරලා තියන්නේ මට දැන් හිතා ගන්න රුපියල් 50000 කම්බලුනේ බලනවා 50000 මේවා නෑ අපි ඇත්තටම දන්නේ නෑ සමහර විට අපි මේ මැච් එක ඉවරනකොට eBay එකේ විකිලා දෙන්න පුළුවන් කවුරු හරි ඇවිල්ලා අපි එක්ක යන්න ඔයාලට ඒකන මොනවද කියන්නේ ඇත්තටම ඉතින් මෙහෙම මම කරන්නේ විකුණන එක තමයි කෝනාරයෙන් අහන්න ඕනේ විකුණන එක ගැන මෙතන කෝනාර බලන්නේ නංගි ඇත්තටම මෙතන කවුරු දුක මූණකින් ඉන්නවද දුක හිතන දුක හිතන කතාවක් හයන ප්‍රොඩක්ෂන් එක ඇවිල්ලා ඉන්නේ අතන වෑන් එක ෂෝට් කරගෙන ඉන්නවා කවුද අද අඬන්නේ අද නම් අද කවුරුත් අඬන්නේ නැහැ මේක ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ අද කෝනාර ආඩවලා හරි වැඩ කරගන්නවා හරි එහෙනම් ඒ තමයි YouTubersලා ඔයගලන් බලාගෙන ඉන්න LMF Celebrity Premier League එක 2026 කියන්නේ ගිය පාරට වඩා මේ පාර happening ඉතින් guys ඉතින් wish you all the best අර මේ රහස්කන් මන්ත්‍රණය මෙතන කරගෙන යන්න දැන් thank you නංගි සිංගල්ස් ලගේ ටීම් එකේ ඉන්නවා මේගොල්ලන් මේ අපි නිදහස් වෙන්න ඉක්මනට වොයිස් කට් එක ගන්නවලු නේද කරදරය ආවර ඉවෙන්ට් එකට ආපු වෙලේ ඉඳන් පුදුම මදයක් දෙන්නේ වොයිස් කට් ගන්න කියලා නේද ඇත්තටම මදයක්ද නෑනේ හරි ඉතින් ඒක මදේ වුණත් එනවනේ මේ දැන් ඔයගොල්ලන් ප්ලේ කරන්න යන්නේ SMS ටීම් එකක් එක්ක නෙමෙයි මෙන්න මේගොල්ලොත් එක තමයි ප්ලේ කරන්න යන්නේ ඒගොල්ලන් කවුද ඒගොල්ලෝ ක්‍රිකටර්ස් හරි අමාරුයි ඒගොල්ලෝ ක්‍රිකටර්ස්ලා ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස් සින්දු කියන අය අපි සිංගල්ස්ලා නෑ දැන් ඊළඟ පාර තියෙන්නේ සින්දු තරගයක් ඒගොල්ලොත් එක බලමු ඒගොල්ලන්ට සින්දු කියන්න පුළුවන්ද කියලා නේ ඒකෙන් අපි මේ ගිය සතිය මොනවද උනේ තීක්ෂණ ඉතින් අපි කලින් ගිය ගිය සතිය වෙච්ච එක අහගන්න සතිය මෙහෙම ඒක හම්බෙන් වෙච්ච එක තියෙනවා අපි දන්නේ නැහැ. අපි ගිය සතිය යාලත් එක්ක ගහලා දින්නා.
ඒක අපි 50 ගානක් ගාලා එහෙමත් දන්නේ නැහැ. හැබැයි ඇවිල්ලා අපිට කිව්වා ඔයගොල්ලෝ හොඳයි කියලා කිව්වා අපිට ඒගොල්ලෝ. කොහොමද රෙකමෙන්ඩේෂන් එක සිංගර්ස්ලා versus ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස්ලාගේ ටීම් එක මේ දැන් සිංගර්ස්ලා ඇත්තටම වින් කරලා ඉන්නේ. හැරෙන්න බෑ ඒගොල්ලොත් එක්ක අපිට හැරෙන්න බෑ. අපි මේ අපි සහෝදරත්වයෙන් මාර ලස්සන ගේම් එකක් ගහනවා. අනිවාර්යෙන්ම ඉතින් දැන් මේගොල්ලන් දිනලා ඉන්නේ තීක්ෂණ සඳුන් තව කවුද ඉන්නේ ටීම් එකේ මිලින්ද ඉන්නවා මිලි බෝයි ඉන්නවා මිලි බෝයි මේ මොකද වෙන්නේ කොහොමද දැන් ඔය සූදානම් මම කියන එයා තමයි ඉස්සල මැච් එකේ හොඳටම ස්කෝර් කරේ අපිට ගැව ලකුණු 25ක් විතර එයා තනියෙන් ගැහුවා. සික්සර්ස් කීයක් තිබ්බද? සික්සර්ස් මං හිතන්නේ 3ක් විතර තිබ්බා. ඔය කියන්නේ ස්ට්‍රෝං ටීම් එකක් සිංගර්ස්ලාගේ ටීම් එක කියන්නේ දැන් මට මතක නෑ 4 ඒවත් තිබ්බා 6 ඒවත් තිබ්බා කීයක් තිබ්බද කියලා දන්නේ නෑ. ඊට පස්සේ සින්දු වලින් ගහන්නේ ගෙලින්ම ක්‍රිකටර්ස්ලාට නේ. සින්දු වලින් ගහන්න ඉතින් මැච් එක ඉවරලා තමයි සින්දු වලින් ගහන්න වෙන්නේ. හරි මේ වෙලාවේ ඒගොල්ලෝ යන්න බලන් ඉන්නේ. ඉතින් wishing you all the best. ඔයගොල්ලන් ගිය පාරත් final 3 ආවා. බලමු මේ පාර මොකද වෙන්නේ. මේ පාර බලමු නේ. try එකක් දෙමු. මේ පොඩකින LMF එක ගැන මොන හරි කියලා LMF ඉතින් අපේ උදිත් මතක් කරන්න ඕන 2025 අපි හිටියා එම කියන්නේ. ඔව් නෑ ඉතින් එක දිගට මේක විතරක් නෑ අපි හැම බදාදම සෙනසුරාදම සෙල්ලම් කරනවා මෙතන. දැන් අද ඉතින් මේ විශේෂ විදියට ඉතින් හැම අවුරුද්දකට සැරයක්ම මේක කරන ලෝකෝට ටූර්නමන්ට් එක. ඉතින් මම හිතන්නේ අර ටීම් එකක් විදියට අපි හරි එකමුතුයි. දැන් මෙතන අද තරගයක් වුණාට ඉතින් අපි හැමදාම මේ ක්‍රිකට් විතරක් නෙවෙයි මේකෙන් තව ගොඩක් සමාජ සත්කාර කරලා තියෙනවා. මෙන්න මෙයා තමයි කරන්නේ ඒවා. ඉතින් ඇත්තටම LMF මාරු. දැන් හැමතිස්සෙම ප්‍රැක්ටිස් කරනවල අර ප්‍රැක්ටිස් කරන්නේ නැතුව මෙතන ප්ලේ කරන කට්ටියට අසාධාරණයක් නෙවෙයිද ඒක? අපි ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඉන්න මොනවද කරන්නේ? ප්‍රැක්ටිස් කරන්නේ. ඔය තියෙන විතර ගන්න. ප්‍රැක්ටිස් කරත් මෙච්චරම තමයි ඉතින් ආයෙ වෙනද බලමු සිංගර්ස්ලා versus cricketers මොකද වෙන්නේ කියලා බලමු. So good luck guys. Good luck. අනුහස්ගේ හොඳම යාළුවා නේද? සමාධි අයියරනේ ඉන්නේ? සමාධික අයියා ඉන්නේ. අලුතෙන්ද ජොයින් කැනේ මේ කොහොමද මේ ඔයාගේ ඇක්ටිං කරියර් එක දැන් දෙවෙනි නිමත් එක්ක යන මේ නවක පරපුරේ කෙනෙන්නේ කොහොමද ඒ පැත්ත ඔයාට දැනෙන්නේ? මම ඇත්තටම එන්නේ දෙරණ අවුරුදු කුමරා හරහා තමයි මම ඇක්ටිං සයිඩ් එකට එන්නේ. ඉතින් ඊට කලින් ඩ්‍රාමාවල හිටියා හැබැයි මම මේන් කරන්නේ මේක තමයි දැන්. ඉතින් හරිම සන්තෝසයි ලොකු පිරිසක් එක්ක ලොකු වැඩක් කරනවා. ඉතින් ආපු ගමන ගැන ගොඩක් සතුටුයි ඉතින්. දැන් ක්‍රිකට් ඔයාට දැන් අද බලන්න නැවිලා තියෙන ක්‍රිකට් දැන් ඔයා කරන කැරක්ටර් එකත් ක්‍රිකට්. අද දවසේ දැන් ඔයාගේම කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ යාළුවෝ මේ ඔයාට වඩා සීනියර් ඇක්ටර්ස්ලා කොහොම ඉන්නවා? මොනවද ඔයාට හිතෙන්නද මමත් ප්ලේ කරා නම් හොඳයි කියලා? මේ වෙලාව හිතනවා ප්ලේ කරේ නැති එක හොඳයි කියලා. ඇයි? මොකද ඉන්න ඔක්කොම දක්ෂයෝ. කොහෙන් හරි මිස්ටේක් එකක් වුණොත් එහෙම ලොකු අභියෝගයක් තියෙන නිසා ප්ලේ කරපු නැති එක ඉඳගෙන බලන් ඉන්න එක හොඳයි කියලා හිතලා තියෙන්නේ මේ වෙලාවේ. දැන් මේ මොකද වෙන්නේ ඉස්සරහට කතාවේ මොන හරි ට්විස්ට් එකක් තියෙනවද? ඔයාට මොන හරි කරන්න යමක් වැඩිපුර මොන හරි තියෙනවද? කතාවේ කියන්නේ ඉස්සරහට වෙනස් වෙන දේවල් ගොඩක් තියෙනවා ඉස්සරහට. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්න ඒ ටික ඉස්සරහට කරගෙන යන්න. රයිට් එහෙනම් බැට් එකක් නම් දෙන්න පාද මෙයාට. thank you. බැට් එක දුන්න ප්‍රශ්නයක් වෙනවනේ. ප්‍රශ්නයක් එනවනේ. එහෙනම් LMF එකත් එක්ක ඊළඟ පාර අපි හම්බෙමු. අනිවාර්යෙන්. ඔයාලට thank you වෙනවා. ජය වේවා. මේ වෙලාවේ මැච් එක ප්‍රසන්ටර්ස්ලාගේ ඇක්ටර්ස්ලාගේ මේ ඇක්ටර්ස්ලාගේ ටීම් එකේ ගිය පාර නැති කෙනෙක් මේ පාරේ ඉන්නවා. හායි කොහොමද? මේ වසරේ හොඳම channel C ද? දැන් මම පටන් ගත්තා ඉඳලා කියන්නේ. channel C කියන්නේ නැති තරක් නෑ. හැම තැනම ආවරණය කරනවා. අනාවරණය කරනවා. අනාවරණය කරනවා, ආවරණය කරනවා, ඔක්කොම කරනවා. ඔයා දකින්න තැන ඉන්නවා. මේ වසරේ හොඳම සමාජ සේවකයා දැන් මේ මුළු රටකට උදව් කරපු කෙනා දැන් අද කොහොමද මේ අපේ ටීම් එකට උදව් කරන්නේ මේ ඇක්ටර්ස්ලාගේ ටීම් එකට? මම ඉතින් මගේ කරන්න පුළුවන් උපරිම දේ කරනවා ඉතින් ටීම් එක වෙනුවෙන්. ඇක්ටර්ස්ලාගේ ටීම් එකේ ඉන්නේ මම
ෂයි actor කියන්නේ නෙමෙයි. ඇක්ටර් තමයි. දැන් මම දකිනවා ඇක්ටිං එහෙම සුපර් විදියට කරන ඇක්ටර්ස්ලගේ ටීම් එකේ ඔයා දැන් පළවෙනි පාර ගිය අවුරුදු හිටියේ නෑ. දැන් මේ පාර එකතු වීම ගැන මොනවද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. ඉතින් මෙහෙම හැමෝමත් එක්ක එකතු වෙලා බොරු කියන්නේ නැහැ, මම ඇත්ත විතරයි කියන්නේ. කවදාවත් බොරු කියලා නැහැ. හරිද? මේ සතුටුයි, ඇත්තටම සතුටුයි. ගොඩක් සතුටුයි. මේදී හැම අපේ ෆීල්ඩ් එකේ ඉන්න සහෝදරයෝ එකතු වෙලා මේ වගේ දෙයක් කරන එක ගැන ඇත්තටම සතුටුයි. මේ දැන් ඔයා අර YouTubers-ලගේ ටීම් එකේ නැත්තේ? YouTubers-ලගේ ටීම් එකේ නැත්තේ මේ කට්ටිය වැඩිද? නෑ මම කට්ටිය වැඩි කියන්නේ මම කිව්වා මම කැමති එක්කට දාන්න කිව්වා. දාපු එකේ මම සෙල්ලම් කරනවා. දාපු එකේ උපරිම කරන ඉස්සලා මැච් එක සිංගර්ස්ලා versus ඇක්ටර්ස්ලා මොකද උනේ ඒකට? අපි පෙරදුනා. ගායකයෝ දිනුම්. ඒක ලස්සනට කියනවා ඔයා. ඔව් ගායකයෝ ස්ට්‍රෝං ශක්තිමත් හොඳයි. නේවයි. දැන් මොකද වෙන්නේ? ප්‍රසන්ටර්ස්ලත් එක්ක ඉන්නේ. මේ අපිත් එක්ක ඉන්නේ. ඔව් දැන් ඔයාලත් එක්ක අපි සෙල්ලම් කරනවා බලමු ඒකත් නේ. මේ දැන් මේ මං අනිවාර්යෙන්ම හම්බ වෙන්නේ අර ලොකු ආපදාවකට පස්සේ ඔයාගේ උදව් කරපු එකෙන් පස්සේ ඔයාට අවෝඩ් එකකටත් පස්සේ මං හම්බ වෙනවා. මං ඉස්සලාම ඇත්තටම මේ ඔයාව ඉන්ටර්විව් කරා නුවරදී. ඒ වෙලාවේ මං ඇත්තටම කිව්වා මේ ඔයා ගැන කරන දේවල් ගැන. ඔයාට මොනවාද ඇත්තට මේ දේවල් ගැන දැන් සමාජයේ ලොකු කතා බහක් ඇති වුණා ඒ ඔයාගේ මේ ක්‍රියාවත් එක්ක. ඔයාට ඒ ගැන දෙයක් මතක් කරමු. දෙයක් කියමු අපේ channel C බලන් ඉන්න හැමෝටම. ඒ කියන්නේ අපි ඒ දවස්වල ගම් වතුර දවස්වල කරපු දේවල් ගැනද? ඒකදී මම නම් කියන්නේ ඕනම දෙයක ඕනම ව්‍යාපාරයක් ඔයාව ප්‍රශංසාවට ලක් වුණා, විවේචනයට ලක් වුණා. ඒ සියලු දේ දරාගෙන අද ඉන්නවා. සම්මානයකටත් පාත්‍ර වුණා. මේ ඔක්කොමත් එක්ක ඔයාට මොනවද කියන්න තියෙන්නේ? විවේචන ඉතින් මට මේ ෆීල්ඩ් එකේ හැමෝටම තියෙනවනේ. මේ ෆීල්ඩ් එකේ හැමෝටම විවේචන. ඔයාලටත් තියෙනවා. අපිටත් තියෙනවා. විවේචන කියන දේවල් ගණන් ගන්න. අපි හොඳ දේවල් කරන්න ගත්තාම විවේචන අමතක වෙනවා. රයිට්. නියමයි. මේක හරිද? නියමයි. ආයි බරක් හරිද? මේගලන් එක කරන්න බෑ. ඒකින්ද මම ඔයාලට යන්න දෙනවා. ඔය ඊළඟට ප්ලේ කරනවානේ. අනිවාර්යයෙන් හම්බෙමු ආයි. චිය එක ජය වේවා. ජය වේවා. බොහොම ඔයාගේ වැඩත් හොඳයි යා. නියම ක්‍රිකට් කෙනෙක් එක්ක කතා කරන්න හම් වෙනවා සචින් ලියනගේ. නියමයි well played. Thank you so much. ඇක්ටර්ස්ලගේ ටීම් එකේ ඉන්නේ. අර ලයිව් එකෙත් මං කිව්වා ගිය පාර හිටියේ නෑ මේ පාර ඉන්නේ. සුපර්බ් සික්සර්ස් දෙකක් අරගෙන විකට් එකකුත් අරන් නියමයි. හොඳටම ප්ලේ කරනවා. සචින්ලා දෙන්නෙක් ඉන්නවා ටීම් එකේ. දෙන්නම හොඳයි. දෙන්නම හොඳයි. මොකද හිතන්නේ LMF ගැන ෆස්ට් ටයිම් මම මේක ජොයින් වෙන්නේ. ඔව් ඇත්තටම උදේට තෑන් කරන්න ඕනේ. උදේ වටේ ගොඩක් කට්ටිය ඉන්නවා මේ උදව් කරන්න. ඉතින් මම හිතන්නේ කොල්ලෝ ටීකට මේ වගේ දෙයක් ඇත්තටම ප්ලෑන් කරලා ඕගනයිස් කරලා මම හිතන්නේ මේක ලොකු කාල පරිච්ඡේදයක්. මම හිතන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මාස 9ක් විතර ඉඳන් ප්ලෑන් කරා මේක. මම හිතනවා මේ ප්ලෑන් කරපු එකට හොඳ වැඩක් වෙලා තියෙනවා. මේකට වඩා ඊළඟ හොඳ කරන්න කියලා කියන්ති. මේ ප්‍රැක්ටිස් කරන්න වෙලා තිබුණාද නැත්නම් ඔයා ක්‍රිකට් හින්දා නිකන් දන්න විදියට ගහනවද? මම කොහොමත් ඉන්ඩෝයි හાર્ඩ් බෝල් දෙකම ගහනවා ප්‍රශ්න නැහැ නිසා. ඔයාගෙම බැට් එකෙන් නේද ප්ලේ කරන්නේ? ඔව් අද මට බැට් එකක් දුන්නා අපේ BDM එකෙන්. ඔයාගේ බැට් එක තියෙනවද? ඔව් බැට් එක තියෙනවා වෙන්දර. ගෙනාවද? ඔව් එකක් ගෙනාවා. මේ දැන් මාර නිදහසේ ඉන්න කාලයක් කියලා තමයි ඔයා දැන් මේ විදියට ප්ලේ කරන්නේ. ඔයාට මොකද හිතෙන්නේ මේ දවස්වල වගේ නිදහසත් එක්ක ඔයා ක්‍රිකට් වලට වැඩිපුර නැඹුරු වෙලාද? ඔව් ඇත්තටම ඉතින් මගේ අර මේ අපේ ස්ට්‍රෙස් එක කවර් කරන්න මම ගොඩක් ක්‍රිකට් වලින් ක්‍රිකට් ගහන නිසා ගොඩක් මේ දවස්වල ක්‍රිකට් ගහනවා. ඒ වගේම තමයි මේ ඇත්තට මේ කාලේ පොඩ්ඩක් නිදහසේ ඉන්නවා මම ගැන ඒතර නිසා පොඩ්ඩක් හොඳට වැඩ ටික යනවා මේ දවස් ටිකේ. ඕකේ එහෙනම් ක්‍රිකට් කෙනෙක් විදියට බලන්න බලන් ඉඳන් දන්නේ සචින්. මේ මොනවද කරන්නේ මේ දවස්වල ඇක්ටිං වල මොකක්ද තාත්තේ? ඩ්‍රාමා තුනක් තියෙනවා එන්න. ඔව් එකක් ටෙලිකාස්ට් වෙනවා මේ දවස්වල කළුවහස. ඉතින් පස්සේ ෆිල්ම් එකකට ආරාධනා ඇවිල්ලා තියෙනවා අප්‍රේල් මාසේ පටන් ගන්නවා එක. ඉතින් වැඩ ටික කොහොමද වෙන්නේ? ඕකේ good luck එහෙනම් බලමු ෆයිනල් එකද කියලා. wish all the best. හරි thank you so much. LMF Celebrity Premier League එකේ අනුශූරතාවය දිනාගන්නේ සුපර් සිංගර්ස්ලා. Congratulations guys. මේ ඉන්නේ සඳුන්. කවුද මේ?
මම අද තම අලුත්නම ගටනේ සුපුන් පෙරලා කියලා දැන් සුපුන් පෙරලා දෙන්නෙක් ඉන්නවා ඒතකොට ප්‍රශ්නයක් මේක රයිට් මිහිඳු කියන්න අද දවස ගැන ෂා ඔයාලා ලාස්ට් ඉයර් මම හිතන්නේ third Last year third place. ඔව් මේ පාර second place ආවා ඔව් මේ පාර second place. next year Next year first place වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අපි ඉතින් හොඳයි ඉතින් රස්සාවට සින්දු කියන මිනිස්සුනේ ඇඟ මාංශ කරන මිනිස්සු නෙමෙයි අපි. එහෙම ඒක නිසා අපි හුඟක් සතුටුයි මේක අපිට දෙවෙනි තැනට එන්න හම්බෙන්න සහ අපි ලංකාවට ගහපු ක්‍රිකටර්ස්ලටත් අපි ගැව්වා එලිමිනේටර් එක. ඉතින් හුඟක් සතුටුයි. කොහොමද මේ හයේ පාරනේ තීක්ෂණ මිහිඳු ගියා අපේ කැප්ටන් ඉතින් ආයේ ඒකනේ අපේ කැප්ටන් ටොස් දාන කැප්ටන් මම ටොස් පරාදයි. මම ටොස් එකෙන් බලලා මම ටොස් දාන මම කැප්ටන් හොයනකොට මිහිඳු කියනවා තීක්ෂණ කියලා තීක්ෂණ ගාවට යනකොට නෑ නෑ මම නෙමෙයි මෙයා කියනවා කැප්ටන්ලා හොයාගන්න නෑ හැබැයි සඳුන් හොඳ ජොබ් එකක් දුන්නා good luck මේ අපි ටීම් එකේ කට්ටියගේ නම් ටික කියාගෙන යන් ඔක්කොටම ඇහෙන්න අපේ ඉන්න එහා පැත්තෙන් සහන් චාමිකර තීක්ෂණ අනුරාධ මම මිහිඳු අයරත්න සජින්ත දේවනාරායන මිලින්ද සඳරුවන් ශේහාරත් සඳරුවන් අයියමල්ලි නෙමේ මනුජ මහවත්ත සඳුන් පෙරේරා right okay මිලින්ද කීමොද්ද මොකද ආද දවස් ඇත්තටම සුපර් නියමයි අපි සුපිරි ආතල්ලයක් ගත්තා මොකද සහෝදරයෝ සෙට් එකක් ඉතින් හරිම විනෝදයි නේ අපි ඇත්තටම සිංගස්ලා විදියට පොඩි නියක් හැමෝම හිතුවේ අපි පෙරදෙයි කියලා ගොඩක් අය බලන් හිටියා සෑහෙන ගේමක් දුන්න අපිව පරද්දන්න ඉතින් කොහොම හරි අපි ඉතින් ඒක අපි දන්නේ නැතුව හිටියා අන්තිමේට තමයි ඒක දැනගෙන ඉබ්බේ අපිව වරද්දන්න හිටියා කියලා නමුත් අපි ඒක දන්නේ නැතුව ගැව්වා කොහොම හරි ඉතින් වාසනාව තිබ්බනේ අනුශූරතාවය අපිට හම්බෙන්න තාපොඩ්ඩේ ෂූරේ වගේ ලාස්ට් බෝල් හොඳයි එහෙනම් ලස්සන සින්දුවකුත් කියාගෙන සඳුන් අපි හැමතැනම අපේ ජොබ් එක කරන්න අපි ආස නැහැ හින්දා මේ කරුණා කරලා මේ ප්ලීස් මේ රයිට් නෑ මම සින්දුවක් කියන්නේ සින්දුවක් කියාගෙන ගෙදර යන්න කිව්වේ රයිට් එහෙනම් කන්ග්‍රැචුලේෂන්ස් මේක ජය වේවා LMF Celebrity Premier League 2026 වර්ෂයේත් ඔවුන්ම තමයි ජයග්‍රහණය කරන්නේ Royal Entrepreneurs is the winners guys congratulations ඔයගොල්ලෝ ඉතින් මේගොල්ලන්ව දන්නවනේ විශේෂයෙන් මෙයාව දන්නව ඩාර්ක් රූම් දානුක ඕකේ මොකද හිතෙන්නේ දැන් උදිත මේ ඔක්කොමත් එක්ක මොන වගේ සතුටක්ද තියෙන්නේ ඇත්තටම හුඟක් සතුටුයි දෙපාරක් දැන් දෙන්නලා තිනවා අපි අවුරුදු දෙකක මේගොල්ලන් දෙන්නෙම නෑ මං කිය කාටවත් දිනන්න දෙන්න කාටවත් දෙන්නේ නැහැ ඊළඟ අවුරුදු ගැහුවත් අපි කාටවත් දෙන්නේ නැහැ that's a spirit yeah okay දැන් මේ අද මේ කියන්නේ මේ හඳුනලා දෙන්න අද මේ ස්පෙෂල් අවෝඩ්ස් උත් හම්බුණා best player කවුද රජ්ජානේ රජිත වෙස් බැට්ස්මන් ඉතින් රජිත ගිය පාරත් අපි මේ ගත්තා එකක් මේ පාරත් ගත්තා ගිය පාරත් ගත්තා මේ පාරත් ගත්තා චරිත් ගාල්ලගේ man of the කාලෙකගේ මේ දිනපු මොකද චරිත් man of the tournament චරිතයක් තමයි ගිය පාර චරිතයක් වුණා මේ පාර චරිතයක් වුණා මෙයාගේ හය පාර ඔයාගේ ටීම් එක හඳුනලා දෙන්න මේ චරිත් ගාල්ලගේ මේ සකිස් සුහංජන චලින් මේනුක දනුක ඩාක්රුම් යන වැඩන්නේ දන්නවනේ අමාන් අස්ලාම් ප්‍රවීන් මල්ලි රජිත නිලංක වාව් ඉතින් මේ ටීම් එක තමයි ටීම්ස් 7ක් එක්ක තිනලා සෙල්ලම් කරලා දිනුවේ ඉතින් ඔයගලන්ට මේ හැම දෙයක්ම අපි channel C එකත් එක ගෙනාවා ඉතින් LMF කියන්නේ අනිවාර්යයෙන්ම මේ ඔක්කොමලා එකට එකතු කරගෙන සෙලිබ්‍රිටි කට්ටිය මේ ඉන්ඩස්ට්‍රි එකේ හැමෝම එකට එකතු කරගෙන ටූර්නමන්ට් එකක් every year 2025 වර්ෂයේදීත් මේ විදිහට වුණා ඉතින් 2026 වර්ෂයට ඒගොල්ලන්ම තමයි දින්නේ congratulations එහෙනම් ඔයගලන්ට wish කරනවා thank you channel C thanks a lot thanks okay guys good luck thank you thank you well played guys no problem ඒ පික්චර් එකක් ගන්න පික්චර් එක